ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත සහෝදරයාව වැඩතහනම් කිරීමට එරෙහිව විරෝධය පළ කරන්න සහ ප්‍රියන්ත සහෝදරයාගේ වැඩතහනම් කිරීමට අදාළ ක්‍රියාවලියේ තිබෙන ගැටලු සාකච්ඡා කරන්න. අපි දන්නවා දැන් ප්‍රියන්ත සහෝදරයාගේ වැඩතහනම් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රියන්ත සහෝදරයා උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසියක් පිළිබඳව කරන ලද ප්‍රකාශයක්. ඒ වාහන වෙන්දේසිය ඇතුලේ මූල්‍ය අක්‍රමිකතා හොරකම් සිද්ධ වෙලා තියෙනවා කියලා සැක කරමින් කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන තමයි මේ වැඩතහනමට ලක් කරන්න කටයුතු කරලා තියෙන්නේ. එතකොට අපි හිතනවා දැන් මෙතන බරපතල ගැටලු ගණනාවක් මතුවෙනවා. එකක් තමයි දැන් ප්‍රියන්ත සහෝදරයාගේ වැඩතහනම් කිරීම ඇතුලේ එක පැත්තකින් වෘත්ති සමිති නායකයෙක් විදිහට පුරවැසියෙක් විදිහට ප්‍රියන්ත සහෝදරයාට අදහස් ප්‍රකාශ කරන්න කතා කරන්න තියෙන අයිතියට වැටබැඳීමක් සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් ප්‍රියන්ත සහෝදරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් තමයි මේ වැඩතහනම් කිරීම හරහා සිද්ධ කරලා තියෙන්නේ. දැන් ආණ්ඩුව මේ වැඩතහනම් කිරීම හරහා අපට ඒත්තු ගන්නන්න හදනවා. ආණ්ඩුව විවේචනය කරන්න බෑ. ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශනිකුත් කරන්න බෑ. අපට කටවහගෙන ඉන්න කියන එක. නිසා මෙතන බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් මේ ප්‍රියන්ත සහෝදරයා අසත්‍ය ප්‍රකාශයක් කරා කියන චෝදනාව එල්ල කිරීම. එතකොට දැන් මේක අසත්‍යද සත්‍යද කියන එකට අදාළ යම් විමර්ශනයක් කිරීම එක පැත්තක කාරණයක්. ඒ වගේම දැන් ප්‍රියන්ත සහෝදරයා පැහැදිලිව ජනමාධ්‍යයට කරුණු දක්වලා තියෙන්නේ උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසියක් සම්බන්ධව. ඒ වෙන්දේසිය ඇතුලේ සිදුවුණු ප්‍රශ්නකාරී තත්වයක් සම්බන්ධව තමයි ප්‍රියන්ත සහෝදරයා අදහස් දක්වලා තියෙන්නේ. එතකොට දැන් උතුරු මැද පළාත් සභාව ඇතුලේ වාහන වෙන්දේසියක් සිද්ධ වෙලා තියෙනවා. වාහන 22ක් වෙන්දේසි කරලා තියෙනවා. එතකොට දැන් මේ සම්බන්ධව ප්‍රියන්ත සහෝදරයා මුලින්ම සිද්ධ කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රියන්ත සහෝදරයා මාධ්‍යයට ප්‍රකාශනිකුත් කරන්න කලින් මේ වෙන්දේසිය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලනවා. හැබැයි මීට අදාළ තොරතුරු ලබා දෙන්න කටයුතු කරලා නැහැ. දැන් මේ වාහන වෙන්දේසියට අදාළ ටෙන්ඩර් කැඳවීම සිද්ධ වෙන්නේ අප්‍රේල් 23. එතකොට මේ අප්‍රේල් 23 ටෙන්ඩර් කැඳවුවට පස්සේ ඒ ටෙන්ඩර් කැඳවීමට අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන විදිහටම දින 7කින් ටෙන්ඩර් එක අවසන් වෙලා වාහන ඉවත් කරගන්න ඕන. එතකොට දැන් මේ ටෙන්ඩර් අවසන් වෙලා වාහන ඉවත් කර ගැනීමට තිබුණු කාලයට දිනවක වාහන වලට මාසයකට පස්සේ තමයි ප්‍රියන්ත සහෝදරයා මේ වාහන වෙන්දේසියේ යම්කිසි අක්‍රමිකතාවක් සිද්ධ වෙලා තියෙනවා කියන එකට අදාළ ප්‍රකාශයක් මාධ්‍යයට ලබා දෙන්නේ. එතකොට මේ ප්‍රකාශය ලබා දෙන්නේ මැයි 30 වෙනිදා. එතකොට මැයි 30 වෙනිදා මේ ප්‍රකාශය කරන්න කලින් ප්‍රියන්ත සහෝදරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැයි 26 වෙනිදා තොරතුරු ඉල්ලනවා. හැබැයි ඒ සම්බන්ධ තොරතුරු ලබා දෙන්න බලධාරීන් කටයුතු කරන්නේ. ඒ වගේම දැන් මේ ප්‍රකාශය කරාටත් පස්සේ ජූනි 2 වෙනිදා උතුරු මැද පළාත් සභාව මේ තොරතුරු දැනගැනීමේ පනතෙන් ප්‍රියන්ත සහෝදරයා මේ ඉල්ලපු තොරතුරු ලබා දීමට අදාළ පිළිතුරු ලබා දීලා තියෙනවා. මේ ලිපියක් එවලා තියෙනවා. එතකොට මේ ලිපිය එවලා තියෙන්නේ තොරතුරු විදියට ලබා දීලා තියෙන්නේ මේ ටෙන්ඩර් පත්‍රිකාව. ඒ කියන්නේ දැන් මෙතන ප්‍රියන්ත සහෝදරයා තොරතුරු ඉල්ලන්නේ දැන් මේ ටෙන්ඩර් කැඳවුවේ කවද්ද? එතකොට වාහන කීයක් ටෙන්ඩර් කරලා තියෙනවද? ඒ වාහන වර්ග මොනවාද? ඒ වාහන අලෙවි වෙච්ච මිල ගණන් මොනවාද? මේවා තමයි තොරතුරු.
එතකොට සම්පූර්ණ දැන් මේ තොරතුරු දැනගැනීමේ අයිතියක් මේ රටේ පුරවැසියන්ට තියෙනවා. ප්‍රියන් සහෝදරයන්ට විතරක් නෙමෙයි අපි කාටත් ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා. එතකොට දැන් ජූනි 2 වෙනිදා මේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ උතුරුමැද පළාත මේ ලෙටර් හෙඩ් එකෙන් එවන ලිපියේ තියෙන්නේ ටෙන්ඩර් කැඳවීමට අදාළ නිවේදනය විතරයි. එතකොට හැබැයි දැන් මේ ටෙන්ඩර් කැඳවීමට අදාළ නිවේදනය විතරක් ජූනි 2 වෙනිදා දෙද්දි ඊට පෙර වාහන 14ක් අලෙවි කරලා තියෙනවා. ඊට පෙර වාහන 12ක් අලෙවි කරලා තියෙනවා. ඒ වාහන 12ක් අලෙවි කරා කියන එක සම්බන්ධ ප්‍රකාශයක් පළාත් ලේකම්වරයා මාධ්‍යයට ලබා දීලා තියෙනවා. මැයි 28 වෙනිදා ලංකාදීප පුවත්පතට ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙනවා මේ පැරණි වාහන 12ක් භාවිතා කළ හැකි සුභෝගභෝගී වාහන 12ක් අධීර 2ක් යටතේ ටෙන්ඩර් කැඳවා විකිණීමට පියවර ගත්තා. පළමු පියවර යටතේ පැරණි වාහන 12ක් රුපියල් මිලියන 28කට අලෙවි කරා. එතකොට ලේකම්වරයා ලංකාදීප පත්තරයට කියනවා වාහන 12ක් පැරණි වාහන 12ක් මිලියන 28කට අලෙවි කරා. තව වාහන 12ක් සුභෝගභෝගී වාහන 12ක් මේ ඒ ක්‍රියාවලිය ඇතුලේ තියෙනවා කියලා. එතකොට මේ මැයි 28 වෙනිදා තමයි පත්තරයට කියන්නේ. මැයි 28 වෙනිදා පත්තරයට කියනවා වාහන 12ක් වික්ක මිලියන 28ක් හම්බ වුණා කියලා. හැබැයි ප්‍රධාන ලේකම් කාර්යාලයේ පළාත් සභාවෙන් ප්‍රියන්ත සහෝදරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලපු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් තොරතුරු ලබා දෙනවා ලියුමක් එවනවා. ඒ ලියුම ඇතුලේ තියෙන්නේ ටෙන්ඩර් කැඳවීමට අදාළ තොරතුරු විතරයි. එතකොට දැන් මැයි 28 වෙනිදා ලේකම්වරයා ප්‍රකාශ කරන වෙලාව වෙද්දි මාධ්‍යයට වාහන 12ක් අලෙවි කරලා තියෙන්නේ. මිලියන 28ක් ලැබිලා තියෙන්නේ. හරිනම් මේ තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලපු ලිපියට අනුව ප්‍රියන්ත සහෝදරයට ලැබෙන්න ඕන. දැන් මේ අලෙවි කරපු වාහන 12 මොනවාද? එතකොට ඒවා කුමන මිල ගණන් යටතේද මේ විවිධ වාහන 12 අලෙවි කරලා තියෙන්නේ. එතකොට ඒ තොරතුරු ලබා දෙන්නේ නැහැ. දැන් මේ තොරතුරු ලබා නොදෙන තත්වයක් ඇතුලේ තමයි දැන් ප්‍රියන්ත සහෝදරයට චෝදනා කරලා තියෙන්නේ. අසත්‍ය ප්‍රකාශයක් සිද්ධ කරා. අසත්‍ය ප්‍රකාශයක් සිද්ධ කරා කියන චෝදනාව එල්ල කරලා තියෙන්නේ. දැන් අපි අහන ප්‍රශ්නේ තමයි දැන් ඒ අනුව ගත්තට පස්සේ දැන් මේ රාජ්‍ය පළාත් සභා ගත්තට පස්සේ පළාත් පාලන ආයතන ගත්තට පස්සේ මේ රටේ පාර්ලිමේන්තුව ගත්තට පස්සේ මේ රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ගත්තට පස්සේ හොර ගුහාවක් කියන එක අපි හැමෝම දන්නවා. පහුගිය ඉතිහාසයේ පුරාම මේ රටේ රාජ්‍ය ක්‍රියාත්මක වෙච්ච විදිහ මේ රටේ පාලකයෝ මේ මැති ඇමතිවරු මේ නිලධාරීන් හොරකම් කරපු විදිහ පිළිබඳව අපි කවුරුත් දන්නවා. මේ ආයතන ඇතුලේ වෙච්ච හොරකම් වංචා දූෂණ පිළිබඳ චෝදනා තියෙනවා. ඒවට දැන් නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට අපි දන්නවා අපේ රට බංකොලොත් භාවයටම ඇදගෙන ආවා. මේ රටේ මහජන දේපල විනාශ වුණා. මේ රට වැටුණා. එතකොට ඒක එක ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට පහුගිය ඉතිහාසෙම සාකච්ඡා වෙච්ච දෙයක් තමයි හොරකම වංචාව දූෂණය පිළිබඳ ප්‍රශ්නේ. අපි දන්නවා මාලිමා ආණ්ඩුව ගත්තට පස්සේ මාලිමා ආණ්ඩුව මේ පිළිබඳව ඉස්සරහින් මේ දෙන කතා කරා. හොරකම් වංචා දූෂණය තුරන් කිරීම කියන එක මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක්. එතකොට එවැනි රාජ්‍ය යාන්ත්‍රණයක් පිළිබඳව සැක කරන එක අවිශ්වාස කරන එක ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ඒ නිසා දැන් වාහන 12ක් ඒ කියන්නේ වාහන 22ක් අලෙවි කරලා තියෙනවා. එතකොට ඒ පිළිබඳ තොරතුරක් මාධ්‍යයට ඒ ජනතාවට දැනගන්න විදිහක් නැහැ. එතකොට දැන් මැයි මාසේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වාහන වෙන්දේසිය අවසන් වෙලා මාසයක් ගියාට පස්සෙත් වාහන තියෙනවා. එතකොට ඒකත් එක්ක මතුවෙච්ච සැකයක් සහ ලැබුණු තවත් විවිධ පාර්ශව වලින් ලැබුණු විවිධ තොරතුරු මත තමයි මෙතන යම්කිසි වංචාවක් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක පිළිබඳව ලැබුණු තොරතුරු මත තමයි ප්‍රියන්ත සහෝදර එක පැත්තකින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලන්නේ. ඒතර මෙතන හොරකමක් වංචාවක් සිද්ධ වෙලා කියලා තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳව සැක කරන්න ඒ පිළිබඳව කතා කරන්න
ප්‍රියන්ත සහෝදරයාට විතරක් නෙමෙයි අපි ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්න කරන්න ආණ්ඩුවට බෑ. දැන් ආණ්ඩුව කියන විදිහට මොකද්ද කියන්නේ? දැන් ආණ්ඩුව දැන් හොරකම වංචාවක් පිළිබඳව අපට සැක කරන්න තියෙන අයිතිය ආණ්ඩුවට උල්ලංඝනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ආණ්ඩුව කියන්නේ මොකද්ද? ආණ්ඩුව කියන්නේ ප්‍රියන්ත සහෝදරයා අසත්‍ය ප්‍රකාශයක් කරා. ඒ නිසා වැඩතහනම් කරනවා. වැඩතහනම් කරන එකේ අර්ථය තමයි ඒකෙන් ප්‍රියන්ත සහෝදරයාගේ කටවහන එකම විතරක් නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් බලාපොරොත්තු වෙන්නේ සමාජයට යම්කිසි සංඥාවක් දෙන එක ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න එපා කියලා. මුළු ඉතිහාසය පුරාම ආණ්ඩුවට විරුද්ධ වෙච්ච අය, ආණ්ඩුවට එරෙහි වෙච්ච අය මර්ධනය කිරීම ආරමුණ තිබ්බේ. එක පැත්තකින් ඒ පුද්ගලයව නිහඬ කිරීම විතරක් නෙමෙයි සමාජයට පණිවිඩයක් දෙන එක. ආණ්ඩුව ප්‍රශ්න කරන්න එපා කියන එක, ආණ්ඩුවට විරුද්ධ වෙන්න එපා කියන එක. අපි හිතනවා ප්‍රියන්ත සහෝදරයාව වැඩතහනමට ලක් කරලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවට එරෙහිව කතා කරන්න එපා කියන එක. ආණ්ඩුව ප්‍රශ්න කරන්න එපා. ආණ්ඩුව විවේචනය කරන්න එපා කියන එක තමයි මේ කියන්නේ. දැන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඇයි අපි ආණ්ඩුව විශ්වාස කරන්නේ? දැන් මේගොල්ලෝ මේගොල්ලෝ අපිට කියන්නේ දැන් හොරකම් වංචා දැන් මාලිම ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. දැන් ඒ නිසා දැන් හොරකම් වංචා දූෂණ මුකුත් වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්නත් එපා, සැක කරන්නත් එපා, කතා කරන්නත් එපා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. ඒකනේ මේ කියන්නේ. ඒක තමයි ඒගොල්ලෝ මේ කියන්නේ. දැන් වාහන 12ක් අලෙවි වෙලා තියෙනවා. ඒ කියන්නේ දශක ගාණක් දූෂිත රාජ්‍ය ආයතන ඇතුලේ. දැන් මේ පළාත් සභාව ඇතුලේ, පළාත් පාලන ආයතන ඇතුලේ, මේවා ඇතුලේ මුළු ඉතිහාසයක් ඇතුලේ හොරකම්, වංචා, දූෂණ, අක්‍රමිකතා අනන්තවත් කෙලවරක් නැතුව සිද්ධ වෙලා තියෙනවා. ඒ ආයතන එහෙම ආයතනයක් ඇතුලේ, එහෙම දූෂිත ඉතිහාසයක් සහිත සහ විවේචන සහිත දැන් මේ ආයතනයක් ඇතුලේ වාහන 12ක් අලෙවි කරලා මිලියන 28ක් ලැබුණා කියලා කියද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි අහනවා මේ රටේ පුරවැසියන්ගෙන් අප අහනවා වාහන 12ක් අලෙවි කරා. දැන් මේ සුභෝගභෝගී වාහන, සැප වාහන මේවා වෙන්දේසි කරනවා කියලා තමයි සාකච්ඡාව තිබුණේ. ඒකට එහෙම තත්වයක් ඇතුලේ දැන් වාහන 12ක් අලෙවි කරා මිලියන 28ක් ලැබුණා කියලා ආණ්ඩුව ඒ පළාත් සභාවෙන් කියනවා. එතකොට කෙනෙක්ට සැක හිතෙන්නේ නැද්ද මේ අද වෙළඳ පොලේ වාහන මිල ගණන් අනුව කෙනෙක්ට සැක හිතෙන්නේ නැද්ද යකෝ වාහන 12ක් අලෙවි කරලා මිලියන 28යිද ලැබුණේ? මෙතන හොරකමක් වංචාවක් වෙන්න බැරිද? මං කියන එහෙම සැක හිතෙන්න පුළුවන්. එහෙම සැක කරන එක අසාධාරණයිද කියලා අපි අහන්නේ. එහෙම සැක කරන්න අයිතියක් අපිට නැද්ද කියලා අපි අහන්නේ. අපි කියන සැක කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි. එහෙම සැක කරන්න අදාළ වෙච්ච ඉතිහාසයක් මේ ආයතන වලට තියෙනවා. මේ රාජ්‍යයට තියෙනවා. මොකද මේ දූෂිත රාජ්‍ය, හොරකම් කරපු රාජ්‍ය, හොරකම් කරපු අමාත්‍යවරු, හොරකම් කරපු ඉතිහාසයක් තියෙන ලේකම්වරු, හොරකම් කරපු ඉතිහාසයක් තියෙන නිලධාරීන් ඉඳපු රාජ්‍ය. ඒක ලොකු වෙනස්කම් වෙලා නැහැ. ඒ නිසා සැකයක්, අවිශ්වාසයක් ඇති වෙන එක වළක්වන්න බෑ. එතකොට මේ සැකය, අවිශ්වාසයක වළක්වන එක තමයි ආණ්ඩුවේ වගකීම. ආණ්ඩුවට අවශ්‍ය හොරකම්, වංචාව, දූෂණය නවත්තන එක නම් අලුත් සංස්කෘතියක් හදන එක නම් ආණ්ඩුව කරන්න ඕන මොකද්ද? හොරකමක් තියෙනවා කියලා සැක කරාට පස්සේ ඒ සැක කරන එකාගේ කටවහන එක නෙමෙයි. මෙතන හොරකමක් වෙන්න පුළුවන් කියලා ප්‍රශ්න කරාට පස්සේ ඒ ගැන අපට සැකයක් තියෙනවා. ඒ නිසා අපට තොරතුරු දෙන්න කියලා ඉල්ලුවට පස්සේ තොරතුරු නොදී වසන් කරන එක නෙමෙයි ආණ්ඩුව කරන්න ඕන. හොරකම්, වංචා, දූෂණ නවත්තනවා නම් නවත්තන එක නම් ආණ්ඩුවේ අරමුණ. ආණ්ඩුව මොකද කරන්න ඕන? එහෙම සැක කිරීමට ඉඩ දෙන එක. ඒව ප්‍රශ්න කරන්න ඉඩ දෙන එක. මොකද හොරකම් කරන්නේ නැත්නම්, වංචා කරන්නේ නැත්නම් ඒක පිටු දකින්න නම් ඕන. හොරකම ප්‍රශ්න කරන එකාගේ කටවහන එක නෙමෙයි කරන්න ඕන. අනිත් එක ප්‍රියන්ත සහෝදරයා කියලා කියන්නේ මේක දූෂිත විපක්ෂයේ කවුරු හරි මේවා ගැන කතා කරනවා නම් ඒක වෙන කතාවක්. හැබැයි ප්‍රියන්ත සහෝදරයාගේ ඉතිහාසයේ තියෙන්නේ ප්‍රියන්ත සහෝදරයා මුළු ඉතිහාසය පුරාම මේ හොරකමට විරුද්ධ වෙලා තියෙනවා. හොරකමට විරුද්ධව, හොරකම්, වංචා, දූෂණ වලට, අක්‍රමිකතාවට විරුද්ධව කතා කරලා තියෙනවා ප්‍රියන්ත සහෝදරයා. ඒ නිසා ප්‍රියන්ත සහෝදරයා මේක ප්‍රශ්න කරද්දී වෙන තත්වයක් තියෙනවා. ඒ නිසා ප්‍රියන්ත සහෝදරයාට මේ ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා විතරක් නෙමෙයි. ඒ ප්‍රශ්න කරද්දී තොරතුරු ලබා දීමේ අයිතිය ආණ්ඩුවට තියෙනවා. සහයෝගය දෙන්න ආණ්ඩුවට අයිතිය තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් පළාත් ලේකම්වරයාගෙන් 26 වෙනිදා තොරතුරු ඉල්ලනවා. ප්‍රියන්ත සහෝදරයා තොරතුරු දැනගැනීමේ පනතෙන් 26 වෙනිදා තොරතුරු ඉල්ලනවා. දෙවනිදා ලියුම එනවා තොරතුරු නැතුව. කිසිම තොරතුරක් දෙන්නේ නැහැ. හැබැයි පළාත් ලේකම්වරයා 28 වෙනිදා ලංකාදීප පුවත්පතට කරපු ප්‍රකාශයක තියෙනවා වාහන 28ක් අලෙවි කරා. වාහන 12ක් අලෙවි කරා මිලියන 28ක් ලැබුණා. හරිනම් අඩුම ගානේ ප්‍රියන්ත සහෝදරයාට එවන ලිපියේ මේ අලෙවි කරපු වාහන 12
තොරතුරු තියෙන්න එපා. දැන් වාහන 28ක් අලෙවි කරා මිලියන 28ක් ලැබුණා කියලා අමාත්‍යාංශ ලේකම්වරයා කියද්දි සහ ඒ තොරතුරු දෙන්නේ නැතුව වසන් කරද්දි තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ තොරතුරු ඉල්ලලා තියෙද්දි ඒවා නොදී වසන් කරද්දි ඒවා හංගද්දි කාට හරි සැකයක් ඇති වෙන්නේ නැද්ද මෙතන මොකක් හරි මගඩියක් තියෙන්න පුළුවන් කියලා? තියෙන්න පුළුවන් කියලා සැකයක් ඇති වෙනවා. එහෙම සැකයක් ඇති වෙන්න කටයුතු කරලා තියෙන්නේ කවුද? පළාත් සභාව. ඒ නිලධාරී. එහෙම සැකයක් නොවෙන්න ඒගොල්ලෝ තමයි විනිවිදභාවයක් සහිතව කටයුතු කරන්න ඕන. තොරතුරු හංගන්න නැතුව ජනතාවට තොරතුරු දෙන්න ඕන. දැන් දෙවෙනිදා නැවතත් එතනින් පස්සෙත් නැවත ප්‍රියන්ත සහෝදරයා නැවත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපියක් දාලා තියෙනවා. තවමත් ඒකට තොරතුරු ලැබිලා නැහැ. ඒතකොට දැන් මේ තොරතුරු වසන් කරන ගමන් හංගන ගමන් දැන් මේගොල්ලෝ අපිට කියනවා සැක කරන්න එපා, අපිට කියනවා අවිශ්වාස කරන්න එපා. අපි කියන්නේ විශ්වාස කරන අයට පුළුවන් විශ්වාස කරන්න. සැක කරන්නේ නැතුව මේ අර ආණ්ඩු මේ දේශපාලඥයෝ මැති ඇමතිවරු අදහගෙන මේ දෙයියෝ බුදුන් කියලා හිතාගෙන ඉන්න එහෙම අයට පුළුවන් එහෙම අදහන්න විශ්වාස කරන්න පිළිගන්න පුළුවන්. අපි හිතනවා අපි පිළිගන්නේ විශ්වාස කරන්නේ. අපි සැක කරනවා, අවිශ්වාස කරනවා, ප්‍රශ්න කරනවා. අපි හිතනවා ඒක තමයි පුරවැසියාගේ වගකීම. මෙතෙක් ඉතිහාසයේ තිබුණු ප්‍රශ්න මොකද්ද? අවුරුදු දශක 7ක ඉතිහාසයේ වෙච්ච දේ මොකද්ද? පාලකයා ප්‍රශ්න කරේ නැහැ. පාලකයා විශ්වාස කරපු එක. පාලකයා අදහපු එක. කියපු පට්ටපල් බොරු විශ්වාස කරලා මිනිස්සු නිහඬ වෙච්ච එක. ඒක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියලා කියන්නේ රාජ්‍ය ප්‍රශ්න කරන්න ඕන. නිලධාරීන් ප්‍රශ්න කරන්න ඕන. ඒ ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන් ජනතාව ඉස්සරහට එන්න ඕන. ඒ නිසා ඒ අයිතිය අපි කාටවත් උදුරගන්න දෙන්න සූදානම් නැහැ. නිසා අපි කියනවා ප්‍රශ්න නොකරන අයට මේ ආණ්ඩුව හොඳයි කියලා විශ්වාස කරන අයට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ. අපි සැක කරනවා, අවිශ්වාස කරනවා, ප්‍රශ්න කරනවා. ආණ්ඩුව තමයි මේ විශ්වාසය තහවුරු කරන්න ඕන. ආණ්ඩුව තමයි අපි වැඩ කරන්නේ විනිවිදභාවයක් සහිතව. අපි වැඩ කරන්නේ වගකීමක් සහිතව. අපි වැඩ කරන්නේ ජනතාවට වගකීමක් සහිතව කියන එක පෙන්වන්න ඕන ආණ්ඩුව. අපි නෙමෙයි. ඒ නිසා ආණ්ඩුවට යම් චෝදනාවක් එල්ලවනවා නම් චෝදනාව එල්ල කරන කෙනාගේ කට වහනවා වෙනුවට ඒ චෝදනාව එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන එක තමයි ආණ්ඩුවේ වගකීම. එතකොට තමයි ජනතාව ඇතුලේ අර සැකය අවිශ්වාසය කියන එක නැති වෙන්නේ. ක්‍රමානුකූලව ආණ්ඩුව පිළිබඳව විශ්වාසය හැදෙන්නේ. දැන් ආණ්ඩුව කරන්නේ මොකද්ද? ඒ විශ්වාසය තහවුරු කරන්න මුකුත් කරන්නේ නැහැ. දැන් අපි දන්නවා ආණ්ඩුව පහුගිය ඉතිහාසය ඇතුලේ දැන් දේශපාලන අලුත් දේශපාලන සංස්කෘතියක් හදනවා කියලා කයිවාරු ගැව්වට මේ පරණ දේශපාලන සංස්කෘතිය. මේ පරණ දේශපාලන සංස්කෘතිය. ඒ කියන්නේ විවේචනය කරන අය, විරුද්ධ වෙන අය, ඊට පස්සේ ආණ්ඩුව ප්‍රශ්න කරන අය, මර්ධනය කිරීම කියන්නේ පරණ දේශපාලන සංස්කෘතිය. රාජ්‍ය වැඩ කරපු, ඒ කියන්නේ විනිවිදභාවයක් නැතුව, විවෘතභාවයක් නැතුව හංගලා, වසන් කරලා වැඩ කරපු එක තමයි පරණ විදිය. අලුත් දේශපාලන සංස්කෘතියක් කියන්නේ මොකද්ද? විවෘතව වැඩ කරන එක. ආණ්ඩුව කරන්නේ මොකද්ද කියලා රටට පෙන්නන එක, ජනතාවට කියන එක. දැන් ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් පිළිබඳ බරපතල විවාදයක් තියෙනවා. දැන් ඒ ගිවිසුම් කක්වත් හෙලිදරව් කරන්න කටයුතු කරලා නැහැ. දැන් ඒවා හෙලිදරව් කරන්න කටයුතු කරන්නේ නැති ගමන්ම දැන් ජනතාව මේවා පිළිබඳව වටින් ගොඩින් තොරතුරු වෙද්දි මේවා පිළිබඳව කතා කරද්දි විවේචනය කරද්දි කියනවා මේ එහෙම තියෙන තොරතුරු අරගෙන මේ ආණ්ඩුව විවේචනය කරන්න එපා. ආණ්ඩුවට මඩ ගහන්න එපා, වලා දන ගන්න එපා කියලා. අපි අහනවා දැන් මොකද්ද? ඒකට ආණ්ඩුව ප්‍රශ්න කරන්න එපා කියන එක නෙමෙයි ආණ්ඩුව කරන්න ඕන. ආණ්ඩුව මේ ගිවිසුම් හෙලිදරව් කරන්න. ඒ වගේ තියෙන්නේ මොනවාද කියලා ජනතාවට දැනගන්න ඒ ගිවිසුම් එළියට දාන්න. ඒක කරන්නේ. දැන් මෙතනත් වෙන්නේ ඒක. මේක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. දැන් ආණ්ඩුව අපි අහන්නේ ඇයි දැන් පළාත් දැන් මෙතන දැන් ප්‍රියන්ත සහෝදරයා මෙතන හොරකමක් වංචාවක් වෙලා තියෙනවා කියලා ප්‍රකාශයක් කරාට පස්සේ එතන මේ අසත්‍ය ප්‍රකාශයක් කරා කියලා රිදිලා එතකොට ඒකෙන් ඒගොල්ලොන්ට මේ මොකක් හරි හානියක් වුණා කියලා තමයි දැන් මේ ප්‍රියන්ත සහෝදරයාට මේ ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ. වැඩතහනමට ලක් කරලා තියෙන්නේ. ප්‍රියන්ත සහෝදරයා වැඩතහනමට ලක් කරලා තියෙන්නේ එහෙම. එතකොට දැන් අපි අහන ප්‍රශ්නේ තමයි දැන් පළාත් සභාව අපිට දැන් මේගොල්ලෝ කියන්නේ පළාත් සභාව ප්‍රශ්න කරන්න එපා කියලාද? දැන් පළාත් සභාවේ ඉන්න මේ නිලධාරීන්ට ඕන විදියට අමාත්‍යවරුන්ට, මැති ඇමතිවරුන්ට ඒගොල්ලොන්ට ඕන විදියට ඕන දෙයක් කරන්න දීලා අපේ කටවල් වහගෙන ඉන්න කියලාද අපිට කියන්නේ කියලා ප්‍රශ්නේ තමයි අපට අහන්න තියෙන්නේ. අපි පැහැදිලිව කියනවා අපි ඒකට සූදානම් නැහැ.
අපි ඒකට සූදානම් නැහැ. අපි හෙටත් ප්‍රශ්න කරනවා. අපි හෙටත් කතා කරනවා. ඒ කතා කරන අයට විරුද්ධව මර්ධනයේදී ඒකට විරුද්ධවත් අපි පෙනී ඉන්නවා. අපි ඒකට බය වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මර්ධනය කරලා මේක ආපස්සට හරවන්න බෑ. ඒ නිසා දැන් ආණ්ඩුව කරන්න ඕනේ දේ තමයි මෙතන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවද නැද්ද කියන එක පිළිබඳව අපට සැක තියෙනවා. අපටත් සැකයිද? අපි හැමෝටම සැකයි. ජනතාවත් මේව සැක කරන්න ඕනේ. දැන් මේ තොරතුරු තියාගෙන ඇයි තොරතුරු දෙන්නේ නැත්තේ? මිලියන වාහන 12ක් වික්කනම් වාහන 12ක් විකුණලා රුපියල් මිලියන 28ක් ලැබුණා නම් හරිනම් ආණ්ඩුව කරන්න ඕනේ මොකද්ද? දැන් අඩුම ගානේ ආණ්ඩුව දැන් මේ පළාත් සභාව දැන් ප්‍රියන් සහෝදරයා ප්‍රකාශයක් කරලා තියෙද්දි මෙතන සැකයක් අවිශ්වාසයක් තියෙනවා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. ප්‍රකාශයක් කරලා විතරක් නෙමෙයි. ප්‍රියන් සහෝදරයා කියනවා මෙතන සැක හොරකමක් වෙලා තියෙනවා, වංචාවක් වෙලා තියෙනවා. මේක න සැකයි. ඒ පිළිබඳව අල්ලස්සෝ දූෂණ කොමිසමට පැමිණිලි කරනවා. ඉතින් ඒක ප්‍රියන් සහෝදරයාගේ අයිතියක් නේ. සැකයක් තියෙනවා නම් සැකයි කියලා කියන එක ඒකට විරුද්ධව නීතිය ඉස්සරහට යන්නේ ඒක ප්‍රියන් සහෝදරයාගේ අයිතියක් නේ. පුරවැසියෙක්ගේ අයිතියක් නේ. දැන් අපි හන්නේ ඒක එපා කියලාද කියන්නේ? දැන් ඒක එපා කියලා කියන්න ආණ්ඩුවට තියෙන අයිතිය මොකද්ද? දැන් ඒක එපා කියලා කියනවා නම් මේ සැකයක් නැහැ කියලා පෙන්වන්න ඒගොල්ලෝ කටයුතු කරන්න එපා. එහෙනම් කරන්න තියෙන්නේ දැන් මිලියන මේ 28 ලැබුණේ කොහොමද? ඒ වාහන අලවිකරේ කුමන මිල ගණන් යටතේද? ඒවට තියපු ලංසු මොනවාද? මම කියන්නේ මේ පිළිබඳ තොරතුරු ටික දෙන්න එපයි. තොරතුරු දීලා කියන්න එපයි. ඔයා කරපු ප්‍රකාශය වැරදි. මෙන්න මේ වාහන විකුණලා තියෙන විදිය. ඒක හරිනම් පත්‍රේ දාන්න එපයි ජනතාවටත් දැනගන්න. ඇයි ඒක කරන්නේ නැත්තේ? ඒක කරන්නේ නැත්තේ ඇයි? එතන තමයි ප්‍රශ්නේ ඉන්නේ. දැමුත් ඒ තොරතුරු නොදී ඉන්න තත්වයක් ඇතුලේ දැමුත් අපි තව මොකද්ද වෙන්නේ? මේ සැකය අවිශ්වාසය කියන එක වැඩි වෙනවා, වර්ධනය වෙනවා. තව අපට සැකයි. ඇයි ඒ තොරතුරු දෙන්නේ නැත්තේ? මිත්‍ර ප්‍රකාශ කරලා මේවා කරලා තියෙද්දි එතකොට ඒ කරපු මිනිහගේ කට වහනව වෙනුවට ඇයි තොරතුරු දෙන්නේ නැත්තේ? ඇයි මේ තොරතුරු වසන් කරන්න කියන එකේදී අපට බරපතල සැකයක් තියෙනවා. තවත් සැකයි. ඒ නිසා අපි කියනවා වහාම මේ මර්ධනය නවත්තන්න, මේ අත්නෝමතික හැසිරීම නවත්තන්න.